you. Sri Lanka. Sri Lanka, lovely country. ඉතින් guys ඔයාලට කොහොමද? ඊරා හිම වැටුණා අද උදේ පාන්දර වෙනකන් තාම හිම වැටෙනවා. හිම වැටෙද්දිම වගේ ඊරා ෆෝන් එකට alert එකක් ආවා. බැලුවට පස්සේ මම ඔයාලට දාන්නම් මේ ඒ warning එක තමයි මේ තියෙන්නේ. එතකොට ඒ warning එකේ තියෙන්නේ හිම ගොඩක් පතිත වෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තේ කතාව. අද අඩි 2ක් අඩි 2.5 3ක් වගේ උසට හිම වැටලා තියෙනවා. මම අද පාක් එකකට යන්න හදන්නේ. මෙට්‍රෝ එකේ මම යන්නේ. ඒ ගමන යන දිගටම ඔයාලත් එක්ක ඒ අත්දැකීම බෙදා ගන්න. ගමන අතරමඟ වෙන දේවල්. හරි එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ගෙදරින් එළියට බැස්ස ගම. තාම හිම වැටෙනවා. මේ ඉන්නේ මගේ යාළුවා. පපි කෝ යන්න. මං ඉන්න ගෙදර වලට බෙන්පින නැති හිම කොච්චර උසට වැටලාද කියලා. හිම ගොඩක් වැටලා තියෙනවා අද. ඇත්තටම එක රැයකින් තමයි ඊයේ හිම චුට්ටක්වත් තිබ්බේ නැහැ. ඊයේ රැය නම් දැන් මේ අද දැන් වෙලා 11යි. පැය 12ක් වගේ ඇතුළත මේ වගේ හිම වැටලා තියෙනවා කොට. මේ කාර් එකක් තියෙනවා. මේ දිගටම කාර් තියෙන්නේ හිමෙන් වැහිලා තියෙනවා. මේ කාර් එක. ඒ තරම් හිම වැටලා තියෙනවා ඊයේ ඇත්තටම. මේ කාර් තියෙන්නේ නේද? හිමේ බැලුවා. කාර් ඇත්තටම හැමතැනම සුදු පාටයි හිමෙන් වැහිලා තියෙන්නේ. දැනුත් මේ හිම වැටෙනවා ඔයාලට පේනවා ඇති. හිම වැටෙනවා. ලිස්සන වැත්තටම. හැමතැනම හිමෙන් වැහිලා තියෙනවා. මේ ඇත්තටම පේමන්ට් එකේ යන්න බෑ මහා පාරේ නිසා යන්න වෙන්නේ. ඒකට මහා පාරේ යන්න බෑ වාහනේ. මේ පොඩින්ම තමයි යන්න වෙන්නේ. මම දෙන කාර් එකක් තියෙන ඉස්සරහ. හිතා ගන්න බෑ කොහොමද යන්නේ කියලා. කමක් නෑ පාරෙන් යන්න බැරි මේ වාහන ගොඩක් ස්පීඩ් යනවා. ගොඩක් අවදානම් පාරෙන් යන එක. තාම හිම වැටෙනවා. මේ උසම හිම කන්දක් තියෙන බ්‍රසල් වල අතර. බුකරස්ට් වල හිම ශ්‍රී ලංකාවෙන් හිම ක්‍රීඩා කරන්න වගේ තැනක් ඒ වෙනුවෙන්ම හැදිච්ච තැනක් නෑ. සමහරට ඇති. අර වගේ නෑ. බ්‍රසල් වල තමයි තියෙන්නේ. ලොකුම හිම කන්ද. අතන පාර ලිස්සනවා. පාර දෙපැත්තම හිම ටික. තාම හිම වැටෙනවා. මේ පැත්තේ තියෙනවා ලස්සන පාර්ක් එකක්. මේ පාර්ක් එකට යන්න බැලුවේ ඔයාලට මේ පාර්ක් එක පෙන්වන්න. හිම වැටෙන මේ පාර්ක් එක ගොඩ ලස්සනයි. මේ පාර්ක් එක අපි බලමු. ගිහිල්ලා පාරේ හිම වැටි චස් කරනවා මිනිස්සු. මේ පේනෝනේ වාහන හිම වලින් වැහිලා තියෙන්නේ. අතල පාර්ට් ටයිම් ජොබ් තියෙනවා අර වගේ හිම අයින් කරන්න. ඒ කියන්නේ මේ වගේ ෂොප් ළඟ හිම වැටෙන මේ යන පාර හිම වලින් පිරුණම ඒ කඩ වල කට්ටිය හිම අයින් කරන ජොබ් දෙනවා. මේ වගේ හිම අයින් කරනවා.
පාට් ටයිම් ජොබ් එකකට 200 250ක් විතර දෙනවා පැය 8ක් වගේ වැඩ කරන්න තියෙනවා. මොනවද හිමයින් කරන්න තියෙනවා. කියන්නේ මේ වගේ මේ කඳු ගහන්න ඊට පස්සේ මේ හිම ගෙනියන්න එනවා. ට්‍රක් එකක් ඇවිල්ලා මේ හිම අරයි යනවා. මම දැන් බස් එක යනකම් ඉන්නේ. ඒ වගේ හිම අයින් කරන්න එන අය ඇත්තටම ගොඩක් සීතලයි කතා කරගන්නත් අමාරුයි. මේක අපිට මේ මගේ දෙවනි මහත්තයාගේ මේක අපිට ආතල් පන් වගේ වුණාට මේක ඒ අයට පොඩ්ඩක් දුෂ්කරයි. මේ වගේ ට්‍රක් වලින් ඇවිල්ලා තමයි හිමාරයි යන්නේ. ගයිස් බස් එකට නැග්ගා. බස් එකේ ඉන්නේ. බලමුකෝ අපි දැන් පාර්ක් එකට තමයි යන්නේ. ලස්සන පාර්ක් එකක් බලමු. මේ මහා පාරවල් වල තියෙන හිම බැකෝ වලින් ඇවිල්ලා මේ අරන් යනවා. වාහන ගමනයට ලොකු බාධාවක් ඒක. ඒ කියන්නේ වාහන යන්න බෑ හිම ගොඩේ. මේ හිම වැටෙන එකට සමහරු ආසයි, සමහරු ගොඩක් ඒකට කැමති නෑ. කියන්නේ සීතලයි, යන්නෙන් අමාරුයි, ලිස්සනවා. මේ හැමදේම නිසා සමහරු කැමති නෑ. හොඳයි ඊට පස්සේ යන්න ඕන මෙට්‍රෝ එකේ. මෙට්‍රෝ එක යන්නේ පොළොවේ යටින් මෙට්‍රෝ ස්ටේෂන් එකට යන ගමන් දැන් රුමේනියා වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක හරිම ඕගනයිස්. මෙට්‍රෝ එකට යන්න කලින් බෑන්ක් කාඩ් එකෙන් පේ කරන්න ඕන ටිකට් එක ගන්න මේ විදියට. බෑන්ක් එකෙන් ගෙවන නිසා ඔන්ලයින් තමයි මුදල් පේ වෙන්නේ. මුදල් පේ වුණාට පස්සේ තමයි මේ ගේට් එක ඕපන් වෙන්නේ. සමහර ෆෝන් වලින් මැප් එකකින් යන්න අමාරුයි. මේ මෙතනට GPS වැඩ කරන්නේ නැහැ සමහර ෆෝන් වලට. සමහර ෆෝන් වලට වැඩ. මේ ඉන්නේ මෙට්‍රෝ එක. මෙහි මෙට්‍රෝ ප්ලැට්ෆෝම් එකට වෙලාවට මෙනවා. විනාඩියක්වත් ඩිලේ වෙන්නේ නැහැ. ලංකාවේ වගේ නෙමෙයි. ඇත්තටම වෙලාවටම එනවා. හොඳයි එහෙනම් අපි යමු මෙට්‍රෝ එක ඇතුළට. ඇත්තටම මේක ඇතුලේ මිනිස්සු හරිම ඩිසිප්ලින්. ඒ කියන්නේ ඇත්තටම එයාලගේ වැඩ විතරයි, වෙන කිසි කෙනෙක්ට අවධානයක් දෙන්නේ නැහැ. එයාලගේ වැඩ තමා කරන්නේ. කතා බහ කරන්නේ කිසි සද්දයක් නැහැ මේක ඇතුළේ. මේක ඇත්තටම ගොඩක් වේගෙන් යනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉන්න zoom කරන්න නවත්තන ඊළඟ ස්ටේෂන් එක පෙන්වන්නේ මෙන්න මෙතන ඩිජිටල් ස්ක්‍රීන් එක තමයි පෙන්වන්නේ මේ විදියට. හරි එහෙනම් මම බහින තැන නතර කළා. දැන් මම බැස්සා. මේ ඔයාලට පේන්නේ මම ආපු මෙට්‍රෝ එක. මෙන්න පෙන්වන්න තියෙන්නේ මෙට්‍රෝ එක මම ආපු. ස්ටේෂන් එක ඇතුළේ ඉඳන් එළියට යද්දී මොකුත් පන්ච් කරන්න දෙයක් නැහැ. ඔටෝ ගේට් එක ඇරෙනවා මෙන්න මේ විදියට. ඊට පස්සේ ඔටෝ ගේට් එක ක්ලෝස් වෙනවා.
මම ආපු පාක් එක ගාමයි මෙට්‍රෝ ස්ටේෂන් එක තිබ්බේ. මේ තමා මං ඔයාලට පෙන්වන්න ආපු පාක් එක. මේ පාක් එක ගොඩක් ලොකුයි. ඇත්තට මේ පාක් එක ලස්සන පාක් එකක්. මේ දැන් නම් මුළු පාක් එකම හිමෙන් වැහිලා සුදු පාටයි. අපි යමු පාක් එක ඇතුළට එහෙනම්. වව් බලන්නකො ලස්සන මාරම ලස්සනයි. තනිකරම සුදු පාටින් පිරීලා. අපි එහෙනම් ඇතුළට යමු. ඇත්තට මාරම ලස්සනක් තියෙන්නේ මේ වටේටම. හිම වැටුණට පස්සේ මාරම ලස්සනයි. ඒ වගේම තමයි හීතල. ඇත්තටම ගොඩක් සීතලයි. මාර සීතලක් තියෙන නිකන් ගල් වෙනවා වගේ. ඉතින් guys මේ තමයි මේ පාක් එක සේරම හිම වලින් වැහිලා තියෙන්නේ. මේ තමයි පබ්ලික් ටොයිලට් එක. මේකට යන්න ඕන නම් ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ මෙතන කොළ පාට ලයිට් එක වැටලා තියෙනවා. ඇතුලේ කවුරුවත් නැහැ. රතු වැටලා තියෙනවා නම් ඇතුලේ කෙනෙක් ඉන්නවා. එතකොට කොළ වැටලා තියෙනවා නම් අපිට මේ බටන් එක එබුවට පස්සේ වොෂ්රූම් එක ඕපන් වෙනවා. විනාඩි 15ක් වගේ වෙලාවක් අපිට ඇතුලේ ඉන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 15ක ඔටෝමැටිකලි දොර ඕපන් වෙනවා. මිනිස්සු ගොඩක් අය අඩුයි. හිම නිසා සේරම වැහිලා තියෙනවා. හිම සෙල්ලම් කරනවා. මෙතන ඇත්තටම බල්ලෝ ගෙනාවට පස්සේ බල්ලෝ වෙනුවෙන් හදපු තැනක් මෙතන. මේ තියෙන බෝඩ් එකක් ඔයාලට පේනවා ඇති. බලමු අපි ඇතුළට ගිහිල්ලා එතන මොකද වෙන්නේ කියලා. පේනෝද යා ග්ලව්ස් එක අරන් දුවනවා අර මිනිස්සෙගේ. ඇත්තට මෙයාලට නම් සීතල සතුටුයි වගේ. මෙයාලා සෙල්ලම් කරනවා හිම වලින් ගහ ගන්නවා. ඔයාලට පේනවද? මෙයාලා ඇත්තටම කිසි ආඩම්බරයක් නැති මිනිස්සු ටිකක්. Hello, where are you from? I'm from Bucharest. Your You? family? She's my wife. You are? I'm not his wife. I'm from Ukraine. She's my daughter. Nice to You? meet you. Sri Lanka. Sri Lanka. Lovely country. I have a friend from Sri Lanka. So, and I dream to visit. I will go, definitely. Go. I plan to go to Sri Lanka. When you go Sri Lanka? I think on Saturday. Saturday? But I don't know what exactly Saturday, but I will go. And how long you are staying here? 1 year. 1 year. Yeah. La Munca. Restaurant. Bucharest Uh-huh. restaurant. You know, we are foreigners supporting Romanian economy. We need to work. It's normal. And that is giving us opportunity to travel, correct? Yeah. You Munka? Only travel? I started here before the COVID, COVID-19. Yeah. and then I was somehow removed. Then 1 year back to Ukraine, and here. මේක හොඳට කතා කරා මෙයාලා. ඇත්තටම හොඳ මිනිස්සු ටික. ඔයාලට පේනවා ඇති මේ ගර්ල් හිම වලින් ස්නෝමෑන් කෙනෙක් හදනවා. ඒක ඇත්තටම ලස්සනට හදලා තියෙනවා. හැබැයි ඒක තාම කම්ප්ලීට් නෑ එච්චර. අපේ යාට මේකේ අඩුපාඩු ටික හදාගන්න හෙල්ප් එකක් දෙමු. අඩුපාඩු යාගේ මූණ අතපය. අපි හෙල්ප් එකක් දීලා බලමු.
පොරොත් එක්ක හැදුවේ මොනවා තමයි ස්කන්ධ පහේ දැන් හරි එහෙනම් මෙතනින් මම යනවා අපි යමු තව තැන් බලන්න මේ පාක් එක කියන්න ඕන යාලට මේ මීටර පේන්න එක නම් හිතාගන්න බැරි තරම් අත් කකුල් සම්පූර්ණයෙන් ගල් වෙනවා වගේ ග්ලව්ස් නැතුව ඉන්නවා බෑ යන පාර හිමෙන් වැහිලා තියෙන්නේ හිම උඩින් තමයි යන්න වෙන්නේ අපි යමු හිම උඩින් ගොඩක් සීතලයි ලේක් එක වටා සම්පූර්ණයෙන්ම වැටිලා ට්‍රීස් වලටත් ස්නෝ ලේයර් එකක් තියෙනවා. ඇත්තටම යුරෝප් වින්ටර් එක ලයිව් බලන එක්ස්පීරියන්ස් එක ඩිෆරන්ට්. සමහර වෙලාවට ලංකාව විතර මිස් වෙනවා. හැබැයි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ලබන්න පුළුවන් වුණේ ලයිෆ් එකේ ලොකු චේන්ජ් එකක්. මම ඊළඟට හිමායින් කරන පාර්ට් ටයිම් ජොබ් එකකට යනවා. ඊළඟ වීඩියෝ එක පාර්ට් ටයිම් එකකට ගිහිල්ලා මම ඔයාලට ඒක වීඩියෝ එකක් දාන්නම්. ඇත්තටම මේකේ සේරම යන්න අමාරුයි ගොඩක් සීතලයි. ඒක නිසා ගොඩක් තැන් වලට යන්නත් අමාරුයි. ඒ තැන් වලට ගොඩක්ම හිම වැටිලා පාක් එක ගොඩක් ලොකුයි. එහෙනම් මගේ vlog එක මෙතනින් මම ඉවර කරනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. තව ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එන්න. එහෙනම් සුබ දවසක්.